මේ කිසියම් කල්ලියකගේ සතුට දනවන වෙල්ලමුල්ලි වෛකාලවල පරදිච්ච කොටිත්‍රස්තවාදයේ වේදනාව වෛරය පිට කරන්න මේ සුරේසලේව දිගින් දිගටම ඩීෝ ගහගෙන ශානිගේ වදකාගාරය ඇතුලේ තියාගෙන වදබන්ධන වලට ලක් කරමින් හිංසාවට ලක් කරමින් මේ රටේ සාමාන්‍ය මිනිහෙකුටවත් නොදිය යුතු අන්දමේ වද වේදනා දෙමි මේ අපරාධය කරන්නේ. கொழும்பு நகரின் மிகச்சிறந்த முகவரிகளில் ஒரு புதிய வாழ்க்கை முறையின் அடையாளம் உருவாகிறது. ப்ளூ ஓஷன் குரூப் சிறந்த இடத்தேர்வு, காலத்தை வெல்லும் நவீன வடிவமைப்பு மற்றும் உயர்தர கட்டுமானத்தின் நம்பகமான பெயர். நகரத்தின் துடிப்பும் கடற்கரையின் அமைதியும் ஒன்றாக சங்கமிக்கும் இடங்களில் சீரான வாழ்க்கைக்கும் சிறந்த முதலீட்டிற்கும் வடிவமைக்கப்பட்ட குடியிருப்புகள். ப்ளூ ஓஷன் குரூப் உயர்ந்த வாழ்க்கையின் உறுதியான முகவரி. ආණ්ඩුව හිතනවනම් ආණ්ඩුවත් එක්ක ඉන්න සමහරු හිතනවනම් ඔය පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමලෝකාරයා සුරේස්සලේ හරි වෙනගෙනෙක් හරි කියලා ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ සාමාන්‍ය නීතියට අනුකූලව. ඒ පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් අද ඒක මේ වෙන්නේ මේ රටේ හිටපු රාජ්‍ය බුද්ධියංශ ප්‍රධානියව ත්‍රස්තවාදියෙක් හැටියට අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන පළවෙනි දිනේ උසාවිය අහනකොට සැකකරුවෙක්ද කියලා CID එකේ මහත්තුරු සැකකරුවෙක් නෙවෙයි කියලා තියෙද්දි එතුමා අත්අඩංගුවට අරන් CID බාරේ රඳවා තබාගෙන හිටියේ. පස්සේ තමයි කිව්වේ උසාවියට සැකකරුවෙක් කියලා. අනිත් අතට රාජ් පොලිසියට මේ විදිහේ සැකකටයුතු තොරතුරක් තිබුණා නම් මාස 3ක් ඇති ඕනෑමටත් වඩා හොඳින් මේ සියලු කරුණු අනාවරණය කරන්න අධිකරණය යමුයි. දැන් සුරේෂ්ගේ අත්අඩංගුවට අරගෙන ඊට වඩා වැඩි මාස ගණනාවක් ගෙවිලා. තවමත් නිශ්චිත පිළිගත හැකි කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරලා නැහැ. අර රට පැනලා ඉන්න වරන්තුකාරයාගේ සාක්ෂියක් කියලා එකක් අරින්න වෙනම කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරලා නැහැ. ඒ channel 4 නාලිකාවේ වැඩසටහන අධ්‍යක්ෂණය කරපු පුද්ගලයා පවා කියනවා සුරේෂ්ගේ සහරාන් හෂීම් හම්බ වුණා කියලා කිව්වට ඒක ඔප්පු කරන්න කිසිම පිළිගත හැකි සාක්ෂියක් Taman සතුව නැහැ කියලා. එහෙම තියෙද්දි තමයි මේ කිසියම් කල්ලියකගේ සතුට දනවන වෙල්ලමුල්ලි වෛකාලවල පරදිච්ච කොටිත්‍රස්තවාදයේ වේදනාව වෛරය පිට කරන්න මේ සුරේසලේව දිගින් දිගටම ඩීෝ ගහගෙන ශානිගේ වදකාගාරය ඇතුලේ තියාගෙන වදබන්ධන වලට ලක් කරමින් හිංසාවට ලක් කරමින් මේ රටේ සාමාන්‍ය මිනිහෙකුටවත් නොදිය යුතු අන්දමේ වද වේදනා දෙමි මේ අපරාධය කරන්නේ. ගෙහෙල් බත්තර පත්මේට සැපදෙන ශානිගේ වදකාගාරය සෙව්වන්දි මෙනිකට සැපදෙන ශානිගේ වදකාගාරය සුරේස්සලේට පමණක් අන්ත නින්දිත ම්ලේච්ඡ මුර්ග විදියට කටයුතු කරන එක තමයි මෙතන තියෙන අපේ ප්‍රශ්නය. கொழும்பு நகரின் மிகச்சிறந்த முகவரிகளில் ஒரு புதிய வாழ்க்கை முறையின் அடையாளம் உருவாகிறது. ப்ளூ ஓஷன் குரூப் சிறந்த இடத்தேர்வு, காலத்தை வெல்லும் நவீன வடிவமைப்பு மற்றும் உயர்தர கட்டுமானத்தின் நம்பகமான பெயர். நகரத்தின் துடிப்பும் கடற்கரையின் அமைதியும் ஒன்றாக சங்கமிக்கும் இடங்களில் சீரான வாழ்க்கைக்கும் சிறந்த முதலீட்டிற்கும் வடிவமைக்கப்பட்ட குடியிருப்புகள். ப்ளூ ஓஷன் குரூப் உயர்ந்த வாழ்க்கையின் உறுதியான முகவரி.